ඔබ දකින්න ඇති ආපු බ්‍රේකින් නිවුස් එක සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණයට අපහාස වෙන විදිහට කටයුතු කරපු දේශපාලන ක්‍රියාකාරීන් 6 දෙනෙක්ට එරෙහිව අභ්‍යාජන අධිකරණය නඩුගනු කරන්න කියලා කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා. ඒ අනුව අධිකරණය CID නියෝග කළේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර, දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ අභ්‍යාජන අධිකරණයට කරුණු වාර්තා කරන්න කියලා. මේ 6 දෙනාම කරලා තියෙන එකම වැරද්ද නෙවෙයි. අද අපි කතා කරන්නේ මේ එක එක්කෙනාට එල්ල වෙලා තියෙන නිශ්චිත චෝදනා මොනවද කියලා කියන එක ගැන. සුරේෂ් සලේ කියන්නේ පාස්කු ප්‍රහාරයේ පිටිපස්සේ මේ කුමන්ත්‍රණයක් තියෙනවද කියලා කරන විමර්ශනවල තුන්වෙනි සැකකරු. ඔහු අත්අඩංගුවට ගැනීමට එරෙහිව මේ පිරිස මේ 6 දෙනා පහුගිය ජූලි 7 වෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකන් සත්‍යාග්‍රහයක් කළා. ඒ සත්‍යාග්‍රහය අතරතුර ඔවුන් ප්‍රසිද්ධියේ කරපු ප්‍රකාශ වලින් අධිකරණ ක්‍රියාවලිය දැඩි ලෙස විවේචනය කරලා තියෙනවා කියලා බැලූ බැල්මට පේනෙන්න තියෙනවා කියලා අධිකරණය අද තීරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වලා දුන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ රැඳුම් නියෝග මත නීත්‍යානුකූලව රඳවාගෙන ඉන්න සැකකරුවෙක් සම්බන්ධයෙන් මේ පිරිස සංවිධානාත්මකව අසත්‍ය ප්‍රචාර කරනවා කියලා. සුරේෂ් සලේ රෝහල්ගත වෙලා ඉන්න කාලේ මේ පිරිස යුක්තිය පසඳලීමේ ක්‍රියාදාමය ගැන මහජනතාව තුළ අප්‍රසාදයක් සහ සැකයක් ඇති කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වදකාගාරයක් විදිහට මේ අය හුවා දැක්වීම විමර්ශන වලට අගතිදායකයි කියලත් මේ සිරමැදිරිය කියන්නේ මානව හිමිකම් කොමිසම පවා දැනුවත් කරලා තියෙන මහේස්ත්‍රාත්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ තියෙන නීත්‍යානුකූල තැනක් කියලත් විමර්ශකයන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. දැන් අපි බලමු මුලින්ම මේ 6 දෙනාට තියෙන චෝදනා ටික. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඔහු මේ සත්‍යාග්‍රහයද කරපු ප්‍රකාශ ඍජුවම අධිකරණයේ ස්වාධීනත්වයට සහ විමර්ශනවල කරපු පහර දීමක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියන විදිහට විමල් වීරවංශ ප්‍රසිද්ධියෙම කිව්වේ සුරේෂ් සලේව ශානිගේ වදකාගාරය ඇතුලේ තියාගෙන වද බන්ධනවලට ලක් කරනවා කියලා. ඔහු කිව්වා සලේට විතරක් අන්ත නින්දිත ම්ලේච්ඡ විදිහට කටයුතු කරනවා කියලා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේ කියන සිරමැදිරිය කියන්නේ මොකක්ද? මේක ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබිච්ච ගැසට් කරපු ඒ වගේම මහේස්ත්‍රාත්වරයා ගිහින් පෞද්ගලිකව නිරීක්ෂණය කරපු නීත්‍යානුකූල සිරමැදිරියක්. එහෙම තැනක් වදකාගාරයක් කියලා ප්‍රසිද්ධිය කියද්දී සාමාන්‍ය ජනතාවට හිතෙන්නේ මොකක්ද? ජනතාවට හිතෙන්නේ අපේ රටේ අධිකරණය තමන්ගේ නිරීක්ෂණ මත මේ මිනිසුන්ට වදකාගාරවලට යවනවා කියලා. මේක වදකාගාරයක් නම් මෙතන නිරීක්ෂණය කරපු කොටුව මහේස්ත්‍රාත්වරයා ඒක දකින්න ඕන. ඒක දැකලත් සලේව එතනම තිබ්බ කියලාද විමල් වීරවංශ කියන්නේ. සලේට වද දෙනවා නම් ඔයාට සලකන්නේ කොහොමද කියලා මහේස්ත්‍රාත්වර අහද්දී Tamanට වද දුන්න කියලා සලේ කියන්න ඕනේ. මහේස්ත්‍රාත්වරයාට ඒක කියන්න ඕනේ. එතකොට විමල් කියන්නේ මහේස්ත්‍රාත්ව මේක කියලත් මහේස්ත්‍රාත්ව ඒක ගණන් ගත්තේ නැහැ කියලාද? ඊළඟට මේ නීතිඥයෙක් පවා වෙන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඔහු ඉතාමත් සූක්ෂම විදිහට මේ නීතිය විකෘති කරලා මහජනතාවට වැරදි චිත්‍රයක් මවන්න උත්සාහ කළා. ඔහු කිව්වේ අමානුෂික වද හිංසා දෙන ශානිගේ වදකාගාරයෙන් සලේ මුදා හරිනු කියලා. ඒ වගේම ඔහු කිව්වා ඔවුන් අභියෝග කරන්නේ ජනාධිපතිවරයා විසින් නීති විරෝධීව බලහත්කාරයෙන් රඳවාගෙන දසවද දෙන අමානුෂික ක්‍රියාදාමය ගැන විතරයි කියලා. හැබැයි ඇත්ත මොකක්ද? මේ සුරේෂ් සලේ කියන සැකකරුවාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව දින 90ක රැඳුම් නියෝගයක් යටතේ. මේ පනත ගැන කොච්චර විවේචන තිබුණත් ඒක නීත්‍යානුකූලව කරපු එකක්. ඒ වගේම ඔහුට අධිකරණයේ වෛද්‍යවරයාගේ පරීක්ෂණ අනිකුත් සාමාන්‍ය පහසුකම් ඔක්කොම දීලා මානව හිමිකම් කොමිසමක් දැනුවත් කරලායි තියෙන්නේ. එහෙම තියෙද්දි නීතිය දන්නවගෙන ගම්මන්පිල වගේ කෙනෙක් මේක බලහත්කාරයෙන් රඳවාගෙන දසවද දීමක් කියලා කියනකොට ඔහුත් අර විමල් වගේම කෙලින්ම පහර දෙන්නේ ක්‍රියාවලිය අධීක්ෂණ කරන මේ අධිකරණයටමයි. මහේස්ත්‍රාත්වරයා පවා සිරමැදිරි පරීක්ෂා කරලා තියෙද්දි ඒක අමානුෂික වදකාගාරයක් කියලා කියන එකෙන් ඔහු කරන්නේ අධිකරණ ක්‍රියාවලිය ගැන ජනතාව තුළ බරපතල සැකයක් මතු කරන එක. නීතිය ආධිපත්‍ය පිළිගන්න වෙනුවට තමන්ගේ දේශපාලන සගයන්න බේර ගන්න අධිකරණය සහ පොලිසිය අමානුෂිකයි කියලා පෙන්වන්න හදන එක බරපතල ගන්නේ අධිකරණ අපහාසයක් විදිහට තමයි මේ විමර්ශකයන් පෙන්වලා දීලා තියෙන්නේ. දිලිත් ජයවීර ඔහු අනිත් අයටත් වඩා පියවරක් ඉස්සරහට ගිහිල්ලා කෙලින්ම මහේස්ත්‍රාත්වරයා ගත්ත තීරණයක් විවේචනය කරන්න තරම් නිර්භීත වුණා. නැත්නම් උද්දච්ච වුණා. මේ නඩුවට අදාළව සුරේෂ් සලේව පරීක්ෂා කරන අධිකරණය විසින් විශේෂඥ මානසික වෛද්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කළා. මේක මේ
අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය වෙනුවෙන් ගත්ත සාමාන්‍ය ක්‍රියාමාර්ගයක්. හැබැයි දිලිත් ජයවීර මාධ්‍යස්ත්‍රාට ඇවිල්ලා මේ තීරණය ගැන කිව්වේ මොකක්ද? මහේස්ත්‍රාත්වරයා මේ අලුත් කමිටුවක් පත් කරන එක ගැන මාධ්‍යවේදී අහද්දී දිලිත් කියනවා අන්න ඒක තමයි. මේ කියන්නේ මේ බාල වැඩ කියලා. බලන්න මේ කතාවේ තියෙන බරපතලකම. අධිකරණයක් මහේස්ත්‍රාත්වරයේ නීතියට අනුව විනිවිදභාවයෙන් යුක්තව වෛද්‍ය මණ්ඩලයක් පත් කරද්දී ඒක බාල වැඩක් කියලා ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉස්සරහා කියනවා කියන්නේ කෙලින්ම මිනිසුරුරාගේ තීරණයට අධිකරණයේ ගෞරවයට කෙල ගහනවා වගේ වැඩක්. ඔහු තවදුරටත් අහනවා අර වෛද්‍යවරයා බොරු කිව්වා කියලාද කියන්න හදන්නේ කියලා. තමන්ගේ මතයට ගැලපෙන්නේ නැති තීරණයක් අධිකරණයෙන් ගත්ත ගමන් ඒක බාල වැඩක් කියලා සමාජගත කරන එකෙන් වෙන්නේ අධිකරණ තීන්දුව ගැන මිනිසුන්ට තියෙන ගෞරවය නැති වෙන එක. මේකෙන් පැහැදිලිව පේනවා ඔහුට අධිකරණය ගැන කිසිම ගෞරවයක් නැහැ කියන එක. ඒ වගේම ඔහු උත්සාහ කරන්නේ අධිකරණ ක්‍රියාවලිය හැල්ලුවට ලක් කරලා විමර්ශන කඩාකප්පල් කරන්න කියන එක. මේක අභියාචනාධිකරණයට යා යුතුම මට්ටමේ අපහාසයක්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් විදිහට හිටපු සුගීශ්වර බණ්ඩාරගේ කතාව ඊටත් වඩා භයානකයි. ඔහු මේ නීත්‍යානුකූල අත්අඩංගුවට ගැනීම අර්ථකථනය කළා අත්නෝමතික අත්අඩංගුවට ගැනීමක් විදිහට. ඔහුගේ අතින් ඔහු අනිත් අය වගේම මේක ශානි අබේසේකර කියන වදකාගාරයක් විදිහට හඳුන්වලා දීලා චෝදනා කළා. ඒ විතරක් නෙමෙයි ඔහු මේ සම්පූර්ණ නීත්‍යානුකූල ක්‍රියාවලිය ඩයස්පෝරාවේ අවශ්‍යතාවයක් විදිහට හංගඩු ගහන්න උත්සාහ කළා. ඔහු කිව්වා මේක තමයි ඩයස්පෝරාවට අවශ්‍ය උනේ රණවිරු දඩයම කරන්න කියලා. එතන තියෙන භයානකම දේ තමයි අධිකරණයේ පූර්ව අධීක්ෂණය යටතේ නීතිපති දෙපාර්තමේන්තුව සහ CID එක මැදිහත් වීමේ සිද්ධ වෙන මේ පරීක්ෂණය පිටරටින් සල්ලි අරගෙන කොටි ඩයස්පෝරාව පිනවන්න කරන දෙයක් විදිහට හෝ සමාජයට හේතු ගන්නන්න හදන එක. මේකෙන් ඔහු වක්‍රාකාරව කියන්නේ අපේ රටේ අධිකරණයත් ඩයස්පෝරාවේ උමනාවට රණවිරුවන්ව දඩයම් කරනවා කියලාද? ඒතර නීත්‍යානුකූලව රැඳුම් වාරේ ඉන්න කෙනෙක් සම්බන්ධයෙන් මේ වගේ ජාතිවාදී කුමන්ත්‍රණකාරී කතා ගොතලා සමාජයේ අවසන එකෙන් අධිකරණ ක්‍රියාවලියට එරෙහිව මහජනතාව පාරට බස්සන්නයි මේ අය උත්සාහ කරේ. මේ අසත්‍ය ප්‍රකාශ වලින් අධිකරණය කෙරෙහි මහජනතාව විරෝධයක් ගොඩනැගීමේ චේතනාවෙන් කටයුතු කරපු නිසා තමයි ඔහුට එරෙහිවත් අධිකරණ අපහාසයට නඩු දාන්න අද තීරණය වුණේ. ඊළඟට මේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහින්ද පතිරණ කරපු වැඩේ. සාමාන්‍යයෙන් මේ උගතෙක් කියලා හිතන කෙනෙක් මේව හැසිරෙද්දී ඒක සමාජයට දෙන වැරදි ආදර්ශය ගොඩක් ලොකුයි. මේ පාස්කු නඩු විමර්ශනට අදාළව අත්අඩංගු වෙන සුරේෂ් සලේව පරීක්ෂා කරන්න කරු අධිකරණයේ විසින් විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයක් පත් කළා. ඒක පත් කළේ කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ මානසික වෛද්‍ය සුසිත මෙන්ඩිස් මහතාගේ සභාපතිත්වයෙන්. ඒක සම්පූර්ණයෙන්ම අධිකරණයේ තීරණයක්. හැබැයි මහින්ද පතිරණ තමන්ගේ Facebook ගිණුමේ සටහනක් දාලා කියනවා සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය කියලා පත් කරලා තියෙන්නේ පට්ට JVP සෙට් එකක් කියලා. ඔහු තවදුරටත් කිව්වා මේකෙන්ම පේනවා ආණ්ඩුව කරන බොරුව. ඔවුන්ට ස්වාධීන මණ්ඩලයකට දාලා මේ ගැන අදහස් ගන්න බෑ කියලා. ඒක සුළුපටු ප්‍රකාශයක් නෙවෙයි. ඔහු මේ කෙලින්ම ගහන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට. අධිකරණය විසින් පත් කරපු වෘත්තිකින් පිරිසක් දේශපාලන පක්ෂයක අතකොළු විදිහට හංවඩු ගහනවා කියන්නේ ඒ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පත් කරපු ගරු අධිකරණයේ ක්‍රියාදාමයට මහජනතාවට තියෙන විශ්වාසය බිඳුට බස්සන එක. මිනිසුන්ට හිතෙන්න පුළුවන් අධිකරණයක් දේශපාලනීකරණය වෙලා කියලා. ඒ විදිහට පදනම් විරහිතව අධිකරණ ක්‍රියාදාමයේ විවේචනය කරලා අධිකරණයට අපහාස කිරීම ගැන සංජානනය කරන්න ඔහු සැලසුම් සහගතව කටයුතු කරලා තියෙනවා. අන්තිමට මේ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න කියපු ප්‍රකාශය. ඔහුත් මේ කණ්ඩායමේ අනිත් අය ගියේ පාරෙම ගිහිල්ලා මිනිසුන්ගේ හැඟීම් අවුස්සලා විමර්ශන කඩාකප්පල් කරන්න ඒ තියරියම පාවිච්චි කරා. ඔහු මාධ්‍යට ඇවිල්ලා කිව්වා යුද්ධය ඉවර කරන්න කැපවෙච්ච බුද්ධ්‍යංශ ප්‍රධානියාව ශානික වදකාගාරයෙන් මේ දෙන වද හිංසාවලින් ඉවත් කරලා පරීක්ෂණ කරන්න කියලා. ඔහු මේක කෙලින්ම දේශපාලන පරිගැනීමක් විදිහට අර්ථ දැක්වුවා. ඒ කතාව ඇතුලේ තියෙන අර පරණ බොරුවමයි. අධිකරණයෙන් අනුමත කරපු නීත්‍යානුකූලව පවත්වාගෙන යන රැඳවුම් මධ්‍යස්ථානයක් ඔහුගේ වදකාගාරයක්. ඔහුත් වදකාගාරයක් කරනවා. ඒ වගේම නීතිය ක්‍රියාත්මක වෙන හැම වෙලාවකම මේක දේශපාලන පරිගැනීමක් විදිහට පෙන්වන්න හදනවා. පාස්කු ප්‍රහාරය වගේ 278 දෙනෙක් ඝාතනය වෙච්ච 500කට වඩා තුවාල වෙච්ච සංවේදී සහ බිහිසුණු රස ප්‍රහාරයක් ගැන ඉතාම තීරණාත්මක විමර්ශනයක් සිද්ධ වෙන වෙලාවක ඒ වගේ ප්‍රකාශ වලින් කරන්නේ මේ විමර්ශනට බාධා කරන එක. සාක්ෂිකරුවන්ට ඉදිරිපත් වෙන්න තියෙන පරිසරය නැති කරන එක. අධිකරණයේ කොච්චර සාධාරණ වැඩ කළත් මේ වගේ අය මේ රණවිරු ලේබලේ අලවල ජනතාව නොමග යවද්දී අර බින්දිතියන්ට කවදාවත් සාතනක් ඉටු වෙන්නේ නැහැ. ඒක පැහැදිලිවම යුක්තිය පසඳලීමේ කාර්යයට බාධාවක් වෙන පූර්වාදර්ශයක් නිසා තමයි ඔහුටත් මේ චෝදනාව එල්ලුනේ.
මේ විමල් වීරවංශ උදය ගම්මන්පිල දිලිප් ජයවීර ඇතුළු මේ පිරිස දැන් කෑ ගහන්නේ මොනවා වෙනුවෙන්ද? මේගොල්ලෝ හැමදාම මයික් එකක් ඉස්සරහට ආවහම කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නීති ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන. හැබැයි ඇත්තට මොකද වෙන්නේ? තමන්ගේ හිතවතෙක් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියට උදව් කරපු කෙනෙක් නීතියේ රැහැනට අහුවෙච්ච ගමන් මේගොල්ලන්ට නීතිය අමතක වෙනවා. එදාට පොලිසිය වදකාගාරයක් වෙනවා. එදාට මහේස්ත්‍රාත්වරයාගේ තීරණ බාන වැඩ වෙනවා. එදාට අධිකරණයෙන් පත් කරන වෛද්‍යවරු දේශපාලන අතකොළු වෙනවා. හිතලා බලන්න මේ අය කවුද කියලා. මේගොල්ලෝ නියෝජනය කරන්නේ දශක ගාණක් මේ රට පාලනය කරපු කඳවුර. ඒ කාලේ මේ රටේ සිද්ධ වෙච්ච දූෂණ වංච අපරාධ ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ කාලේ නීතිය නැමිලා විමර්ශන යටපත් කරලා තමන්ගේ හිතවතුන්ව බේරා ගන්න හැටි අපිට මතකයි. හැබැයි දැන් තත්ත්වය වෙනස්. දැන් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙනවා. පාස්කු ප්‍රහාරය වගේ දැවැන්ත අපරාධයක ඇත්ත හොයන්න විමර්ශකයින්ට සහ අධිකරණයට කොන්දක් ලැබිලා තියෙනවා. අන්න ඒකටයි මේගොල්ලෝ බය. මේ නීතිය තමන්ගේ පස්සෙන් එනකොට මේ දූෂිත දේශපාලඥයන්ට කරන් ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි අපේ රටේ ආයතන පද්ධතිය ගැන විශේෂයෙන්ම අධිකරණය සහ විමර්ශන ආයතන ගැන මහ ජනතාවට දෙන විශ්වාසය විනාශ කරලා දාන එක. මිනිසුන්ට අධිකරණය ගැන විශ්වාසය නැති වුණොත් මේගොල්ලන්ට ලේසියෙම කියන්න පුළුවන් අන්න දැක්ක නේද අපෙන් පලි ගන්නවා කියලා. මේක ඉතාමත් සූක්ෂම ඒ වගේම භයානක කුමන්ත්‍රණයක්. මේගොල්ලෝ උත්සාහ කරන්නේ රටේ නීතියට උඩින් යන්න පුළුවන් වරප්‍රසාදිත පන්තියක් තවදුරටත් නඩත්තු කරන්න. හැබැයි අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන්න තීන්දුවෙන් මෙයාට පැහැදිලි පණිවිඩයක් දුන්නා. ඒ තමයි ඔයාලා කොච්චර කෑ ගැහුවත්, කොච්චර සත්‍යාග්‍රහය කරත්, අට්ටාලා ගැහුවත්, කොච්චර බොරු වපුරුවත් ලංකාවේ අධිකරණයට අපහාස කරලා විමර්ශනට බලපෑම් කරලා ලේසියෙන් බේරිලා යන්න බෑ කියන එක. මේ රටේ සාමාන්‍ය ජනතාව විදිහට අපි මේ වගේ අවස්ථාවලදී අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී ඉන්න ඕනේ. මොකද මේ දූෂිත දේශපාලඥයන්ට ඕනේ මේ පද්ධතිය කඩලා දාන්න නම් අපේ යුතුයකම වෙන්නේ ඒ පද්ධතිය ආරක්ෂා කරගන්න එක. මේ නඩුව ඉස්සරහට යන විදිහ අපි ඉතාමත් අවධානයෙන් බලාගෙන ඉමු. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. channel එක අනිවාර්යෙන් subscribe කරන්න. සුබ දවසක්.